කළත් එහෙනම් මගේ කාව තනි කරන වෙයි අයියන්ඩි. මම්මක් කරන්නේ. ඇවිලෙන කියන මේ මටත් පයින්න කියලා නුඹ ඔය බෑංගිරි ගහන්නේ. මට සකින දරුවලක් තියෙනවා. මේකලට යන කලදසාව මමත් බලන්න එපාය. මාව දීව කෑවොත් මුත් අවසි මුනුත් අවසි. අනේ බුදු අයියන්ඩි. උඹලා සැපෙන් සනීපෙන් ඉඳහල්ලා. මම පුළුවන් නම් ගිහින් මගේ කොළු අවදාන් ගෙඩියෙන් බේර ගන්න. බැරි නම් ඒකත් එක්කම ඒ වලේම වැළලෙන්න. උඹේ පවුල රැකගෙන යහතින් ඉඳහන්. අනේ උඹේ සහෝදරකම නැද්දකි. අයියන්ඩි උඹ හිතන්න එපා බෙරේ හඬයි දොරේ හඬයි නාදුනන ගෑණියෙක් කියලා. මං දන්නවා මේ සේරම උසි ගැන්නේ උඹ කියලා. උඹලා පවුල එක සැපෙන් යහතින් රැකිලා ඉඳලාපල්ලා. මම මේ දෙන්න. මම මගේ කොළුවත් එක්ක මේ දෙන්න. ඇයි අප්පච්චි උකුමනික නැන්දට එහෙම කතා කළේ? මගේ හිතට වේදනාවයි. හේත් මෙතන අපිට කරන්න පුළුවන් වැල්ලලයක් නෑ දුවේ. ඒක බිල්ලට තීන්දුව වෙලා අහවරයි. උඹටයි මටයි තියා සක්කරගේ පුතාටත් බෑ. ඒක මේ මර උගලෙන් ගලව ගන්නට. බද්දුවේ මේ ඔය හිතේ තියෙන ආලවන්තකම් ඇත්තලා දාලා වෙන අතක් බලා කියාගනි. අප්පච්චි මම මේ කියන්නේ දැනුම් තේරුම් ඇතුවයි දුවේ. මට බෑ අප්පච්චි මට බෑ. තිසා අයියන්ඩිව මගේ හිතින් මකා දාන්න මට බෑ. හෙට දේවි කච්චේරියක නොලිව්වට අපි අපේ හිත වලින් කරකාර බැඳලා හුඟක් කල් ඉතින් මම උඹට කොරකාරයක් පෙන්නන්න නැවතියෝ තිසායන්නේ එන්න පොඩි සායන්නේ වටුවේ කරගෙන ඉන්නවා. අනේ ආපහු යන්න තිසායන්නේ එන්න එපා.